සංවර්ධන කමිටුවේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ තියෙන ටිකක් අරන් තිනවා. නගර සභාවත් සම්බන්ධ කර ගනිමින් මේ සංවර්ධන ව්‍යාපෘතීන් ටික කරන්න. ඉතින් අද සිංහල සුද්ධ කිරීමේ ව්‍යාපෘතියක් දාගෙන තියෙනවා. ඒ සුද්ධ කිරීමේ ව්‍යාපෘතිය නිරීක්ෂණයට තමයි අපි ආවේ. ඉතින් තවත් මේ වැඩ කඩිනම් වෙනවා. නගරාධිපතිනිය දියුරුම් දීමෙන් පස්සේ ඊට අදාළ කටයුතු වෙනවා. තරම් අපි නිරීක්ෂණ කාර්යයකට ආවේ මේ ස්ථානය පිළිබඳව සින්දක බලා ගන්න. අපට හම්බ වුණා විගණන වාර්තාව. ඒ විගණන වාර්තාවේ ඇතුලේ තියෙන්නේ මොනවද? විගණන වාර්තාවේ ඇතුලේ නගරාධිපති වුණොත් කොතිනිය වුණොත් මොනවද කොළඹට කරන්නේ? කොළඹ හදනවද? කොළඹ හදන්න සිද්ධ වෙනවා. අපි දැන් අද ඉන්න තැන මේ කිඹුලෑල මේ අවට බැලුවොත් අවුරුදු ගාණක් තිස්සේ අපිට පේනවා මේවා සංවර්ධනය වෙලා නැහැ. මම හිතන්නේ මේක නෝමෑන් කැනල් එක කොටසක් කියලා තමයි මේ අවුරුදු ගාණක් තිස්සේ තිබිලා තියෙන්නේ. ඉතින් මෙතන ජපන් ජබර වැවිලා මේ අවට තියෙන ගෙවල් වල අපි දන්නවා ඩෙන්ගු චිකන්ගුන්ය වගේ ප්‍රශ්න තියෙනවා. අවට තියෙන ගෙවල් වල ගැටලු ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ තැන් අපි සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ. ඊට අමතරව මේ සුද්ධ පවිත්‍ර කරන වැඩෙන් එහාට නගරේ කොහොම සංවර්ධනය කරන්න කියන එක අපි අවුරුදු ගාණක් තිස්සේ මේ ඊයේ පෙරේද නෙවෙයි අපි සැලසුම් කරගෙන සැලසුම් සහගත වැඩ කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට ඒ වරම ඒ chance එක ඒ ඉඩ අපිට අවශ්‍ය වෙනවා. ටික දවසකින් අපිට ඒ ඉඩ ලැබෙනවා. අපි මේ වැඩ දැන්ටමත් කරගෙන යනවා. මෙතන අද එකතු වෙලා ඉන්නේ අපේ മന്ത്രി සහෝදර සහෝදරියන් විශේෂයෙන් මේ මෝදර කොට්ටාෂෙන් ඉදිරිපත් වුණ අය අපිත් එක්ක සම්බන්ධ වෙලා අපිව ශක්තිමත් කරන පිරිසක් තමයි අද මෙතන එකතු වෙලා ඉන්නේ මෙන්න මේ නිරීක්ෂණ චාරිකාවේ. ඉතින් මේ හැම පාර්ශවයෙන්ම අපි දන්නවා එකතු වෙලා ඉස්සරහට යන ගමනක් තමයි යන්නේ. අපිට කිසි බයක් නැහැ. අපිට මේ නගරේ හදන්න අවශ්‍යත් වෙනවා, හදන්න පුළුවන් කියන අදිෂ්ඨානයත් අපිට තියෙනවා. මේ ඇල ඔය සුද්ධ කරන්නේ දැන් අවුරුදු 15 20කට 20කින් පස්සේ වගේ තමයි මතක ඇටියට මේ සුද්ධ කරන්නේ. මෙතෙක්කල් වයින් ඩෝනෙන් නැහැ ගෙවල් වලට වතුර දාන්න. මේ ඇල එimhe යන බ්ලූ මැන්ඩල් අරා ඉඟුරුගලන් දෙපැත්තට. ඒ වෙනකම්ම පැල්පත් නිවාස සෑහෙන්න තියෙනවා. වයින් නැතුවත් ඒ නිවාස වලට වතුර. මේ පැත්තේ ඔය තියෙන ගෙවල් ඔක්කොම ළඟදී අවුරුදු 7-8කට කලින් ගාපු ගෙවල්. ඊට කලින් මේ පැත්ත පාර තිබ්බ ඔය වම් පැත්තේ. ඒවා තමයි දැන් එක එක කට්ටිය ගෙවල් කරගෙන තියෙන්නේ. ඊට අමතරව දැන් මේ ඔය ඉඟුරුගලන්දිය දක්වා මේ ඇල දිගටම යනවා. එතකනුත් අවුරුදු 15ක් 20ක් තිස්සේ කවුරුත් සුද්ධ කරේ නැහැ. මෙතෙක්කල් කවුරුත් මැදිහත් වුණේ නැහැ. අනිත් එක ඩෙන්ගු මදුර වලින් මේ මෝදර ප්‍රදේශයේ ඔය කිඹුලැල කියන කොට්ටාසේ තමයි වැඩිම ලෙඩ්ඩු පිරිසකුත් හොයාගන්න පුළුවන් ඉන්නේ. ඒ කියන්නේ ඒ තරම් මදුරු. මම මේ මෝදර පත්වෙච්ච කොට්ටාස മന്ത്രി. ඒතර මේ ඔයාලට පේන්න තියෙන්නේ මේ තියෙන සමාජයේ මේ මිනිසුන්ගේ තියෙන දුක්ඛිතම ඛේදවාචකය. එතකොට මේ පළාතේ කලින් පත්වෙච්ච മന്ത്രിලා හයිද මිනිස්සුන්ගේ ජීවිතය සාර්ථක කරන වෙනුවට එයාලට තියෙන නඩු. එයාලට තියෙන දූෂණය. ඒගොල්ලෝ හොරකම් කරපුවා ටික තමයි මේ තියෙන්නේ. ඒතකොට මේ අපි මේ උතුරු කොළඹේ ගත්තම අපි එදත් කතා වුණා. දැන් මේ ඩෙන්ගු රෝගීන් වැඩිපුරම වාර්තා වෙන කොටස තමයි උතුරු කොළඹ මෝදර කොට්ටාසේ. ලංකාවෙම. ඒතකොට ලංකාවේ ලොකු ජනගහනයක් ඉන්න ප්‍රදේශයක්. ඒතකොට කලින් පාලනය මොකද්ද කරේ ඒවට? ඒතර මේ ඇලක් සුද්ධ කරේ නැහැ අවුරුදු ගානකින්. ඒගොල්ලොන්ට උමනාවක් තිබ්බේ නැහැ. ඇයි? ඒගොල්ලොන්ට හිතුණා මේවා කවදාවත් පෙරලෙන්නේ නැහැ. මේ ඒගොල්ලොන්ගේ බලකණු ඒගොල්ලෝ කැමති විදියට මේ සල්ලි වල පිණුම් ගහන්න යාලා බලාගත්තා. එතකොට අපි අද ඒ වෙනස කරලා තියෙනවා. ඒගොල්ලොන්ගේ මතය, ඒගොල්ලෝ දරපු දූෂිත ක්‍රමය වෙනස් කරලා තියෙනවා. අපි එන නගර සභාවේ බලය අපි ගන්නවා. අපිට තියෙන්නේ මහජන බලයක්. ඒ මහජන බලය ඇතුලේ අපේ වායු සහෝදරිය අනිවාර්යෙන් අපි නගරාධිපති කරනවා. ඒ කරලා ඒ නගරාධිපති ඇතුලේ අපේ තියෙන සිස්ටම් එක ඇතුලේ අපි මේ ජනතාවට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරනවා.